ඔන්න අද වීඩියෝ එකෙන් රතුම රතු පාටට දිලිසෙන චිකන් කරියක් හදන විදිය තමයි බලන්න යන්නේ. ඉතින් මේ චිකන් කරිය ලස්සන වගේම තමයි හරිම රසයි. ඒ වගේම හදාගන්න හරිම ලේසි. ඉතින් අපි යමු මේක හදන විදිය බලන්න. මෙතන හොදලා පිරිසිදු කරගත්ත චිකන් ග්‍රෑම් 650ක් විතර තියෙනවා. ඉතින් ඒ ටික මුලින්ම සීසන් කරගන්න මම මේ විදිහට ලුණු, කහ කුඩු, ඒ වගේම මිරිස් කුඩු ටිකක් දාලා හොඳින් අතින් අනලා අඩුම විනාඩි 15ක්වත් තියන්න ඕන. දැන් මේ විනාඩි 15කට විතර පස්සේ මම මේ විදිහට තාච්චියක් ලිපර තියලා ඒක රත් වෙනකොට තෙල් මේස හැඳි 2මාරක් විතර එකතු කරගත්තා. දැන් තෙල් ටික හොඳින් රත් වෙනවා. ඒ වෙලාවේ මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඒ ටික මේ විදිහට හොඳින් කවලම් කරගමු අපි. ඊළඟට මම එනසල් කරාබු නැටි ටිකක් මේ විදිහට එකතු කරගෙන කවලම් කරගෙන ඒත් එක්කම තව කුරුඳු කෑල්ලකුත් එකතු කරගත්තා. ඊළඟට රම්පේ කරපිංචා ටිකකුත් මේ විදිහට එකතු කරගෙන හොඳින් ටෙම්පරාදු කරගමු. මේ ටික රන්වන් පාට වෙලා බැදෙනකොට මම මිරිස් කුඩු එකතු කරගන්නවා. ඒත් එක්කම මේ එකතු කරගත්තේ 3-5 කුඩු දැන් අපි ලිපේ ගින්දර හොඳටම අඩු කරන්න ඕන. අපි හදාගන්න චිකන් කරිය හොඳ ලස්සන පාටට එන්නේ මේ පහේ ටික අපි හරියට පැදගත්තොත් විතරයි. මේ වෙලාවේ චාචිය උපරිම රත් වෙලා තියෙන්නේ. මම ලිප ඕෆ් කරලා පහේ ටික තව ටිකක් පැද ගන්නවා. තාච්චිය රස්නෙම්ම මම පහේ ටික ගානට පැදගත්තා. ඉතින් මේ වෙලාවේ මම කලින් සීසන් කරගත්ත චිකන් ටික තමයි දැන් එකතු කරේ. චිකන් ටික හොඳට මේ 3-5ත් එක්ක මිශ්‍ර වෙන්න ඕන. ඒ නිසා අපි හොඳින් කවලම් කරගමු චිකන් වලට මේ පහේ ටික හොඳට දැවටෙන විදිහට. මේ වෙලාවේදී ඔයාගේ රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ලුණු කුඩු එකතු කරලා හොඳින් කවලම් කරලා චිකන් ටික අපි මේ තෙල් එකේ පහේ ටිකේ හොඳට බැදෙන්න වහලා විනාඩි 3ක් විතර උයාගමු. සාමාන්‍ය ගින්දරේ මේ විදිහට චිකන් ටික විනාඩි 3ක් විතර මේ තිබ්බට පස්සේ ඔයාලට පේනවා ඇති චිකන් එකේ තියෙන වතුර එළියට එන වෙලාව. දැන් අපි ආයෙමත් හොඳින් කවලම් කරලා වහලා තවත් විනාඩි 2ක් විතර මේ විදිහටම මේ චිකන් ටික මේ තෙල් එකේ රෝස් වෙන්න දෙමු. අපි මේකට කොයි වෙලාවක විතරවත් වතුර එකතු කරේ නැහැ තාම. ඔයාලට පේනවා ඇති අපි මේ චිකන් කරියට වතුර එකතු කරගත්තොත් මුලින්ම මේ චිකන් එක ලස්සන පාටට රසට ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා සාමාන්‍ය ගින්දරේ මේ විදිහට විනාඩි 5ක් විතර චිකන් එකේ තියෙන වතුර එළියට අරගෙන අපි මේ විදිහට ෆ්‍රයි කරගමු. ඔන්න දැන් තමයි මම වතුර එකතු කරගන්නේ. ඉතින් වතුර එකතු කරගන්න කොටත් මම ගොඩක් එකතු කරගන්නේ. චිකන් ටික වැහෙන ගන්නටත් වඩා අඩුවෙන් තමයි මම වතුර එකතු කරගත්තේ. වාට හොදි ටිකක් වැඩිපුර ගන්න ඕන නම් තව ටිකක් එකතු කරගන්න. ඒත් ඉතින් වතුර අඩුවෙන් දාලා මේක හින්දවල උයා ගන්න තරමට තමයි රස. වතුර එකතු කරගත්තට පස්සේ ලිපේ ගින්දර අපි ටිකක් වැඩි කරලා චිකන් ටික උයාගමු. ඔයා මේ වෙලාවේ කැමති නම් මේ විදිහට ලුණු ටිකක් උඩින් එකතු කරගන්න. මම කපාගත්ත තක්කලි ටිකකුත් මේ වෙලේ එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරගෙන අපි හොඳින් කවලම් කරගමු. දැන් මේ අපි චිකන් එකතු කරගත්ත වෙලේ ඉඳන් විනාඩි 13-14ක් ගිය වෙලාවේ අපේ චිකන් ටික හොඳට තැම්බිලා මම මේ ලෙවල් ලිප ඕෆ් කරලා ගම්රිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අපි ලේසියෙන්ම රතු පාටට ලස්සනට හදාගත්ත අපේ චිකන් කරි එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. හැමෝටම බොහොම ස්තුතියි.